විෂම යුග්මක අවස්ථාවේ තියෙනකොට ඔයාලට රූපානුදර්ශය නිර්ණය කරන එක පොඩ්ඩක් පැටලෙනවා. එතකොට අපි බලන්න ඕනේ මොකද්ද ප්‍රමුඛ ඇලීලය කියලා. විෂම යුග්මක තියෙනකොට එතකොට රූපානුදර්ශය නිර්ණය කරන්නේ ප්‍රමුඛ ඇලීලය තමයි. අර නිලීන ඇලීල අර බල පුළුවන්කාරයා දුප්පත් මිනිස්සයව පාගනවා වගේම තමයි මෙතන වෙන සීන් එක. හරිද? ප්‍රමුඛ ඇලීලය විසින් නිලීන ඇලීලය යටපත් කරලා උඩට එන්න දෙන්නේ නැතුව එයා කැපී පෙනෙනවා. එයාගේ රූපානුදර්ශය තමයි එයා පෙන්වන්නේ. ඒ තන්නේ නෑනේ උපතෙන් යන්නේ නෑනේ පුතාට. තාත්තා මහන්සි වෙලා හදාගත්ත සික්ස් පැක් එක මසල්ස් ටික පුතාට යන්නේ නැහැ. හරිද? ඒ වගේ තමයි එතකොට තාත්තගේ තියෙන්නේ ලක්ෂණයක්. එහෙම නැතුව තාත්තා පෙන්වන්නේ ගති ලක්ෂණයක් නෙමෙයි. හැබැයි ඒ සික්ස් පැක්ස් මසල්ස් තියෙන තාත්තගේ බොකුඩු හිසකෙස් එයාගේ පුතාට ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ බොකුඩු හිසකෙස් කියන්නේ ගති ලක්ෂණයක්. මොකද පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රවේණිගත වෙන්න පුළුවන් සාධකයක්. හෙලෝ ළමයි ඔයාලට කොහමද? අද අපි කතා කරන්න යන්නේ ඔයාලට A level වලදී ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් පාඩමක් ගැන. ඒ පාඩම තමයි ප්‍රවේණිය. ප්‍රවේණිය ගත්තාම සාමාන්‍යයෙන් ප්‍රවේණියෙන් MCQ එකක් දෙකක් වගේ සහ ස්ට්‍රක්චර් එකේ කොටසක් අහන්න පුළුවන්. රචනා පේපරේ අර කෙටි සටහන් ලියන්න කියන්නේ අන්න ඒකෙදි ප්‍රවේණිය ගැන අහන්න පුළුවන්. එතකොට මේ ප්‍රවේණිය ගත්තාම ඕවරෝල් පේපරේ ලකුණු 100න් ලකුණු 5ක් 6ක් වගේ ගන්න පුළුවන් පාඩමක්. ඒ වගේම චූටි පාඩමක්. ඉතාමත් කෙටි කාලෙකින් ලකුණු වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන් පාඩමක්. ළමයි 100න් 5ක් ගන්නවා කියන්නේ 100ට 5ක්. ඔයාලට S එකකට තව ලකුණු කීයද අඩු? තව ලකුණු 30ක් වගේ අඩු. ඉතින් ඒ වගේ තියාගෙන පාඩමක් මග අර ගන්න එක හරි අපරාධයක්. මොකද ගොඩක් අයට මේ ප්‍රවේණිය කියන පාඩම තේරෙන්නේ නැහැ. හරිද? අපි පළවෙනි පොයින්ට් එකේ ඉඳන් ප්‍රවේණියේ තියෙන වාක්මාලාව ඉදම්ම එක්සෑම් එකට වැඩිපුරම අහන වැඩිපුරම එන තැන් ගැන සාකච්ඡා කරනවා. ඔක්කොම කලින් මේ ප්‍රවේණිය කියන වලට එච්චර හුරු පාඩමක් නෙමෙයි ළමයි. සාමාන්‍යයෙන් අපේ තියෙන රසායනික පදනම, ශාක, සත්වය ඒ වගේ පාඩම් ගත්තාම අපි 6 ඉඳන් 11 වලට යනකම් සාමාන්‍ය ඉගෙනගෙන තියෙන පාඩම් තමයි ඊට වඩා ඇඩ්වාන්ස් විදිහට ඔයාලට බයොලොජි වලදී හම්බෙන්නේ. හැබැයි මේ ප්‍රවේණිය කියන එක අපි අර සාමාන්‍ය පෙළදී ඉගෙනගෙන තිබ්බට මෙච්චර ගැඹුරට ප්‍රවේණිය කියන එක ඉගෙනගෙන නැහැ. එතකොට ගත්තාම ඔක්කොටම කලින් ඔයාලා ප්‍රවේණිය ගැන ඉගෙන ගන්නකොට මේ ප්‍රවේණියට විශේෂිත වූ වචන තියෙනවා. අපි සාමාන්‍යයෙන් කතා කරන වචන කොහොමද ළමයි බයෝ වලදී අපි සාමාන්‍ය නෝමලි කතා කරන වචන දාලා ලිව්වා කියලා අපිට ලකුණු වෙන්නේ නැහනේ. හරි වචනේ හරි තැනට ලිව්වේ නැත්නම් අපිට බයෝ වල ලකුණු ගන්න බෑ. ඒක නිසා මේ පාඩමේ මේ තියෙන වචන ගැන හරි පරිස්සම් වෙන්න ඕනේ. ඒ වචන ටික මත තමයි මේ පාඩම රඳා පවතිලා තියෙන්නේ. හරිද? ප්‍රවේණිය ගත්තාම අපිට ඉස්සෙල්ලාම මතක් වෙන කෙනෙක් ඉන්නවා. කවුද අපිට ප්‍රවේණිය ගත්තාම ඉස්සෙල්ලාම මතක් වෙන්නේ? අපිට ප්‍රවේණිය ගත්තාම ඉස්සෙල්ලාම මතක් වෙන කෙනා තමයි මේ මෙන්ඩල් කියන්නේ. නූතන ප්‍රවේණි විද්‍යාවේ පියා විදිහට මේ ග්‍රෙගර් මෙන්ඩල්ව හඳුන්වනවා. මේ ග්‍රෙගර් මෙන්ඩලුත් ළමයි ඉස්සෙල්ලාම මේ ප්‍රවේණිය ගැන මෙයා පරීක්ෂණ කරලා මෙයා මේවා ඉදිරිපත් කළාට පස්සේ කවුරුත් මේවා පිළි අරගෙන නැහැ. හරිද? ඊට පස්සේ කාලෙක තව විද්‍යාඥයෝ 3 දෙනෙක් හරි 4 දෙනෙක් හරි එකතු වෙලා තමයි මෙතුමගේ මතය ලෝකයට ඉදිරිපත් කරලා තියෙන එක හරි කියලා. කොහොම වුණත් මේ ග්‍රෙගර් මෙන්ඩල් කියන්නේ සුදුසු කාලෙදී හරි පැසසුමට මේ වෙනුවෙන් පැසසුම් ලැබුව පුද්ගලයෙක් නෙමෙයි. හරි කාලෙදී මොන වුණත් හරි වාසනාවන්ත මිනිස්සෙක්. මොකද මෙයා ගෙවතුමෑ ශාකයේ මත පදනම් වෙලානේ මෙයාගේ නිගමන ඉදිරිපත් කළේ. හිතන්නකෝ මෙයා ගෙවතුමෑ ශාකයේ නැතුව පොල් ගහක් වගේ තෝරගත්තා නම් මෙයාට කවදාවත් මේ ප්‍රවේණිය කියන සංකල්පය ලෝකෙට ඉදිරිපත් කරන්න වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් තා කෙටි කාලයකදී ගෙවතුමෑ ශාකයේ හැදිලා පැලවෙලා ඒක ලොකු වෙලා ඒකේ කරල් හැදිලා මල් පිපිලා කරල් හැදිලා ඒක මැරිලත් යනවා. හැබැයි පොල් ගහක් එහෙමද නැහැ. පොල් ගහ පැලවෙන්නම කොච්චර කාලයක් යනවද? එහෙම වුණා නම් මෙයාට පරීක්ෂණය සාර්ථකව කරගන්න බෑනේ. ඒකයි මං කිව්වා හරිම වාසනාවන්ත මිනිසෙක් කියලා. ඒ වගේම අවාසනාවන්තත් මිනිසෙක්ම තමයි. මොකද එයා හොයාගත්ත දේ ලෝකෙට ඉදිරිපත් කළාට ඒක කවුරුත් පිළිගත්තෙත් නැහැ. එයාට ඒ කාලේ සුදුසු ප්‍රශංසා පැසසුම් ලැබුණෙත් නැහැ. පස්සේ කාලෙක තමයි ලැබුණේ. ඉතින් හරි කොහොම වුණත් මේ ග්‍රෙගර් මෙන්ඩල්ට පින් සිද්ධ වෙන්න අද අපි ප්‍රවේණිය කියලා පාඩමක් ඉගෙන ගන්නවා. සහ මේ ප්‍රවේණීන් මේ දේවල් මත හැම දෙයක්ම කොහොමද එකිනෙකාට වෙනස් වෙන්නේ කියන එක හැමදේම කොහොමද කියන්නේ ලක්ෂණ කොහොමද වෙනස් වෙන්නේ මේ ලක්ෂණ කොහොමද පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ වගේ දේවල් ගැන මෙන්ඩල් හොයාගත්තා. ඉතින් එහෙම දෙයක් මෙන්ඩල් හොයාගත්තේ නැත්නම්
මම හිතන්නේ අද ඇත්තට මේක විද්‍යාව කියන දේ ඉතින් ඉස්සරහට එන්න එක හේතුවක් තමයි මේ ප්‍රවේණිය කියන දේ රෙගමෙන්ඩ් වගේ සොයාගනි. ප්‍රවේණිය ගැන කතා කරනකොට ප්‍රවේණිය වාක්මාලාව ගත්තහම ළමයි ගහණයක ඒකකයන් අතර දක්නට ලැබෙන හිස කෙස්වල වර්ණය, ඇස්වල වර්ණය වගේ විවිධාකාර ආවේනික අංග ලක්ෂණ වලට අපි කියනවා ලක්ෂණ කියලා. එහෙම නැත්නම් characters. හරිද? ආවේනිකත වෙන්න පුළුවන් විවිධාකාර ප්‍රභේදන වලට කියනවා ගති ලක්ෂණ කියලා. හරිද? ප්‍රභේදන තමයි දුබුරු හෝ තව පැහැ හිස කෙස්, නිල් හෝ දුබුරු හෝ කළු ඇස්, ඒ වගේ මිනිසුන් තුළ තියෙන ආවේනිකත වෙන්න පුළුවන් විවිධාකාර ප්‍රභේදන වලට තමයි කියන්නේ ගති ලක්ෂණ කියලා. අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී ළමයි ඔය ඒකයිකයන් අතර දක්නට ලැබෙන හිස කෙස්වල වර්ණය, ඇස්වල වර්ණය වගේ ලක්ෂණ විවිධාකාර ආවේනික අංග ලක්ෂණ වලට කියන්නේ ලක්ෂණ කියලා. හරිද? ආවේනිකත වෙන්න පුළුවන් විවිධාකාර ප්‍රභේදන වලට කියන්නේ ලක්ෂණ කියලා. හැබැයි ප්‍රවේණික විද්‍යාවේදී ඒ කියන්නේ ඒක එකක් නෙමෙයි, ඒ වචන දෙකක්. හරිද? මේ වාක්මාලාව ඔයාලා මතක තියාගන්න ඕන ළමයි. සමහර වෙලාවට ස්ට්‍රක්චර් වල මේ ලක්ෂණයක් කියන්නේ මොකද්ද? ගති ලක්ෂණයක් කියන්නේ මොකද්ද කියලා අහන්න පුළුවන්. හරිද? උදාහරණයක් විදිහට ලක්ෂණ සහ ගති ලක්ෂණ අතර තියෙන වෙනස අපිට අඳුන ගන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි ළමයෙක් ඉන්නවා ජිම් ගිහිල්ලා ඇඟ හදාගත්ත ළමයෙක් ඉන්නවා, සික්ස් පැක් තියෙන හොඳට මසල්ස් එහෙම හදාගත්ත ළමයෙක් ඉන්නවා. හරිද? පිරිමි ළමයෙක්. ඒ පිරිමි ළමයාට ඒ පිරිමි ළමයාගේ පුතාට දැන් බැදලා පුතෙක් ඉන්නවා එතකොට එයාට. හැබැයි එයාගේ පුතාට බැන්දට පස්සේ එයාට මසල් සික්ස් පැක්ස් යන්නේ නැහනේ, උපතෙන් යන්නේ නැහනේ පුතාට. තාත්තා මහන්සි වෙලා හදාගත්ත සික්ස් පැක් එක මසල්ස් ටික පුතාට යන්නේ නැහැ. හරිද? ඒ වගේ තමයි එතකොට තාත්තගේ තියෙන්නේ ලක්ෂණයක්. එහෙම නැතුව තාත්තා පෙන්වන්නේ ගති ලක්ෂණයක් නෙමෙයි. හැබැයි ඒ සික්ස් පැක්ස් මසල්ස් තියෙන තාත්තගේ බොකුඩු හිසකෙස් එයාගේ පුතාට ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ බොකුඩු හිසකෙස් කියන්නේ ගති ලක්ෂණයක්. මොකද පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රවේණිගත වෙන්න පුළුවන් සාධකයක්, ලක්ෂණයක්. හරිද? ඒකට ගති ලක්ෂණයක් කියලා කියනවා. හැබැයි අර තාත්තගේ තිබ්බ සික්ස් පැක්ස් මසල් ටික අපිට කියන්න පුළුවන් තාත්තගේ ලක්ෂණයක්. එහෙම නැතුව ඒක ගති ලක්ෂණයක් නෙමෙයි. හරිද? ඊළඟට ජීවිකුගේ නිරීක්ෂණය කරන්න පුළුවන් ලක්ෂණ. අය වගේ ගති ලක්ෂණ වලට අපි කියනවා රූපානුදර්ශ කියලා. ඒව තමයි එළියට පේන්නේ. උදාහරණයක් විදිහට රතු මල්, සුදු මල්, ඒ වගේ ඒවා රූපානුදර්ශ. ඊළඟට මෙන්ඩල් එයාගේ පරීක්ෂණවල ප්‍රතිඵල පැහැදිලි කරන්න ආවේනික සාධක කියලා වචනයක් භාවිතා කරලා තියෙනවා. හරිද? ඒ සාධක කියන වචන තමයි නූතන ප්‍රවේණික විද්‍යාවේදී අපි ජාන කියලා හඳුන්වන්නේ. හරිද? නූතන ප්‍රවේණික විද්‍යාවේදී ආවේනික සාධක වලට ජාන කියලා කියනවා. හරිද? ජානයක් කියන්නේ ජනකයාගෙන් ජනිතයාට ප්‍රවේණික තොරතුරු සම්ප්‍රේෂණය කරන මූලික ඒකකය. ජනකයාගෙන් ඒ කියන්නේ මවගෙන් හරි පියාගෙන් හරි ජනිතයා කියන්නේ දරුවට ප්‍රවේණික තොරතුරු සම්ප්‍රේෂණය කරන මූලික ඒකකයට තමයි කියන්නේ ජාන කියලා. හරිද? එය කිසියම් වර්ණ දේහක නිශ්චිත පතයක පවතින DNA අණුපිළිවෙලක් වන අතර එය විශිෂ්ට ප්‍රෝටීන් හෝ පෙප්ටයිඩ් කේතකරණය මගින් ගති ලක්ෂණ එකක හෝ කිහිපයක විකසනය සඳහා දායක වෙනවා කියලා කියනවා. හරිද? ඒ කියන්නේ මොකද්ද? මේ වගේ වර්ණ දේහයක් තියෙනවා කියලා හිතන්නකො ළමයි. හරිද? මෙන්න මේ වර්ණ දේහයේ මෙන්න මේ වගේ නිශ්චිත ස්ථානයක තියෙනවා. හරිද? ඒ ස්ථානයට අපි කියනවා ජාන පතය කියලා. හරිද? මේ වර්ණ දෙකක තියෙන නිශ්චිත ස්ථාන වලට අපි කියනවා ජාන පතය කියලා. හරිද? එතකොට මේ ජාන පතවල තියෙන්නේ නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලක් වෙන්න පුළුවන්. ඔයාලා දන්නවා ඒ කියන්නේ නියුක්ලික් AGC කියනකො ඇඩනින් ගුවැනින් සයිටෝසින් කියලා කේතයක් තියෙනවා. හරිද? මේ කේතෙන් කළු කෙස් නියෝජනය වෙනවා කියලා AGC කියන ජානෙන් කළු DNA කේතෙන් කළු කෙස් නියෝජනය වෙනවා. හරිද? දැන් මේක තියෙන්නේ අම්මට නම් මෙයාලගෙන් ඉපදෙන පුතාටත් පුතාගේ වර්ණ දේහයකත් AGC කියන
මේ වර්ණ දෙකට අදාළ මෙන්න මේ පතයම AGC කියන ජානකේතය තිබ්බොත් එහෙම ඒ පුතාටත් අම්මගෙන් කළු කෙස් කියන එක අයිති වෙනවා. අන්න ඒක තමයි ගති ලක්ෂණ සම්ප්‍රේෂණය වෙන්න හේතු වෙන්නේ. හරිද? ජානපතයක් කියන්නේ ජානයක් වර්ණ දෙකක පවතින ස්ථීර ස්ථානයක්. හරිද? මේක ස්ථිරයි. මේක වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේ වර්ණ දෙකේ මෙන්න මේ කියන ජානපතේ AGC කියන එක මෙතෙන්ට නියතයක්. හරිද? එතකොට ඇලීල කියන්නේ මොනවද ඇලීල කියන්නේ? ඇලීල කියන්නේ ජානයක පවතින විකල්ප ස්වරූප ඇලීල ලෙස හඳුන්වනු ලබනවා. හරිද? උදාහරණයක් ගත්තහම වර්ණ දේහය දෙකක් තියෙනවා. හරිද? මේ වර්ණ දේහේ මෙන්න මේ වගේ ජානපතයකුත් තියෙනවා. හරිද? මේ දෙකේම වර්ණ දේහේ එකම ස්ථානයේ තමයි ජානපතේ තියෙන්නේ. හරිද? එතකොට මේ ජානපතේ මෙතන තියෙන ඇලීලේ ආර්ලු. හරිද? මෙතන තියෙන ඇලීලේ ආර්ලු. හරිද? එතකොට මේ R එකට අදාළව තියෙනවා අපි හිතමුකෝ මේ R වලින් R කියන ඇලීලේ හදන රූපානුදර්ශය තමයි රතු මල්. හරිද? එතකොට මේ නිශ්චිත ස්ථානය කියන්නේ මේ ජානපතේ වර්ණ දෙකේම තියෙන එතන රතු මලට අදාළ ඇලීලය. හරිද? එතකොට මේ වර්ණ දෙකේම එකම ජානපතයේ තියෙන ඇලීල සමානයිනේ. එතකොට මේ අපි මේ වගේ වර්ණ දෙකවට කියනවා සම යෝගී වර්ණ දේහ කියලා. හරිද? හිතන්නකෝ මෙතන මේ කැපිටල් R වෙනුවට මෙතන සිම්පල් R කියන ඇලීල තිබ්බා කියලා. කැපිටල් R නෙමෙයි. එතකොට මෙතන දෙකම සමාන නෑ. එතකොට මේක සමයෝගී වර්ණ දෙහ යුගලක් නෙමෙයි. මේක විෂමයෝගී වර්ණ දෙහ යුගලක්. මං හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. අපහැදිලි තැනක් තියෙනවා නම් අහන්න. එතකොට ඇලීල කියන්නේ ජානයක පවතින විකල්ප ස්වරූපවලට තමයි ඇලීල කියලා කියන්නේ. උදාහරණයක් විදිහට රතු හා සුදු විදිහට ගහක මල් වල වර්ණය සම්බන්ධ ඇලීල දෙකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. වෙනස් වර්ණ දේහවල එකම පතයක ඇලීල පිහිටා ඇත. ඒවායේ නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙල අනුව ඇලීල එකිනෙකින් වෙනස් වෙනවා. මේ වෙනස්කම් ජානයක් මගින් කේතකරණය වී ඇති ප්‍රෝටීන එක කෘත්‍යයට බලපාන අතර ඒ මගින් ජීවීන්ගේ රූපානුදර්ශයට බලපානවලු. සමයෝගී කියන්නේ ළමයි දී ඇති ජානයක ඇලීල යුගලම සමානව පැවතීම සමයෝගී තත්වය කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ළමයි දැන් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ වර්ණ දේහ දෙකේ වර්ණ දේහ සමජාත වර්ණ දේහ දෙකේම එකම ඇලීලය නම් තියෙන්නේ. හරිද? මෙන්න මේ වගේ තත්වයට අපි කියනවා සමයෝගීතාව කියලා. හරිද? මෙන්න මේ වගේ වුණාම අපි කියනවා විෂමයෝගී කියලා. දී ඇති ජානයක් සඳහා අසමාන ඇලීල යුගලක් පැවතීම විෂමයෝගී තත්වය කියලා හඳුන්වනවා. රූපානුදර්ශයක් ඇතිවන්නේ ඒකයිකගේ ප්‍රවේණි දර්ශය සහ ජීවත් වෙන පරිසරය අතර අන්තර් ක්‍රියාවෙන්. හරිද? ඒ කියන්නේ ජීවත් වෙන පරිසරය රූපානුදර්ශ ඇති වෙන්න බලපානවා. මේ තියෙන ළමයි අර ලක්ෂණ වෙනස් වෙන ආකාරය මේ හැමේ වර්ණය. හරිද? ලක්ෂණ වලට උදාහරණ තමයි හැමේ වර්ණය කියන එකට වෙනස් වෙනවා. එතකොට මේ හැමේ වර්ණය කියන එක ලක්ෂණයක්. හරිද? හැමේ වර්ණය
ගති ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. මොකද හැම වර්ණය ආවේනික මේ පරම්පරාවෙන් පරම්පරාවට යන්න පුළුවන්. ඊළඟට ප්‍රවේණි දර්ශනය කියන්නේ ජීවගේ ප්‍රවේණික සැකසුම හෝ ඇලීල කට්ටලයක තියෙන ජාන සැකසුමට. හරිද? එතකොට අපි මේ ප්‍රවේණි දර්ශනය කියන්නේ මෙන්න මේකට. හරිද? මේ වගේ ඒවට තමයි ප්‍රවේණි දර්ශනය කියන්නේ. මේ ප්‍රවේණි දර්ශනයට අදාළව අපිට බාහිරින් නිරීක්ෂණය කරන්න පුළුවන් එකට අපි කියනවා රූපාණු දර්ශනය කියලා. හරිද? ප්‍රවේණි දර්ශනයෙන් අපිට ප්‍රවේණි දර්ශනය කියන එක බලා ගන්න බෑනේ. අපි ඒකට DNA විශ්ලේෂණය කරලා ඒකේ ප්‍රවේණි දර්ශනය මොකක්ද කියලා හොයාගන්න ඕනේ. හැබැයි අපිට බාහිරින් අපේ ඇහැට පේන්න තියෙන්නේ අපේ රූපාණු දර්ශනය. මේ රූපාණු දර්ශනය ඇති කරන්න හේතු වන ඥානමය සැකස්මට තමයි අපි කියන්නේ ඇලීලමය සැකස්මට අපි කියනවා ප්‍රවේණි දර්ශනය කියලා. හරිද? එතකොට අපි ඊළඟට ප්‍රමුඛ ඇලීලය කියලා එකක් තියෙනවා. නිලීන ඇලීලය කියලා තව එකක් කියනවා. හරිද? එතකොට ඒකයිකගේ ප්‍රවේණි දර්ශනය දෙන ලද ඥානයකට අදාළව සමයුග්මක හෝ විෂම යුග්මක වෙන්න පුළුවන් කියලා කියනවා. හරිද? එතකොට සමයුග්මක කියන්නේ මේ ඇලීල කට්ටල දෙකම එකයි නම් සමයුග්මකයි. ඇලීල කට්ටලේ තියෙන ඇලීල දෙක එකිනෙකට වෙනස් නම් ඒකට කියනවා විෂම යුග්මක කියලා. මෙන්න මේ දෙක සමයුග්මක, මේක විෂම යුග්මක. ඒක තේරුණාද? ඊළඟට ඔය ඇලීල ගැන කතා කරනකොට ප්‍රමුඛ ඇලීලය සහ නිලීන ඇලීලය කියලා දෙකක් තියෙනවා. හරිද? ප්‍රමුඛ ඇලීලය කියන්නේ අර නිලීන ඇලීලය යටපත් කරලා වැඩිපුර ඉස්සරහට එන්න පුළුවන් ගති ලක්ෂණයට අදාළ ඇලීලයට තමයි අපි කියන්නේ ප්‍රමුඛ ඇලීලය කියලා. විෂම යුග්මක අවස්ථාවේදී අනෙක් ඇලීලයේ බාහිරයට ප්‍රකාශ වීම වළක්වමින් ජීවීන්ගේ රූපාණු දර්ශනය තීරණය කරන ඇලීලයට අපි කියනවා ප්‍රමුඛ ඇලීලය කියලා. හරිද? ප්‍රමුඛ ගති ලක්ෂණය තීරණය වෙන්නේ ප්‍රමුඛ ඇලීලයෙන් නිපදවන ගති ලක්ෂණයට අපි කියනවා ප්‍රමුඛ ගති ලක්ෂණය කියලා. නිලීන ඇලීලය කියන්නේ විෂම යුග්මක තත්වයේදී ජීවයාගේ රූපාණු දර්ශනය කෙරෙහි කිසිදු හැදිනිය හැකි බලපෑමක් සිදු නොකරන ඇලීලයට අපි කියනවා නිලීන ඇලීලය කියලා. හරිද? මේවා තම ගති ලක්ෂණයේ බාහිරයට ප්‍රකාශ කරන්නේ සමයුග්මක අවස්ථාවේ පමණයිලු. ඊළඟට නිලීන ගති ලක්ෂණ. නිලීන ඇලීලයක් මත සැගව ඇති ගති ලක්ෂණයට අපි කියනවා නිලීන ගති ලක්ෂණය කියලා. අපි ඒක උදාහරණ විදිහට අපි බලමු. හරිද? මෙහෙම වර්ණ දේහ දෙකක් තියෙනවා. හරිද? මේ වර්ණ දේහේ මේක R මේකත් R. හරිද? එතකොට අපි සාමාන්‍යයෙන් ළමයි ප්‍රමුඛ ලක්ෂණය හඳුන්වන්නේ ප්‍රමුඛ ලක්ෂණයට අදාළ ඇලීලය සාමාන්‍යයෙන් කැපිටල් ඉංග්‍රීසි කැපිටල් ලකුරකින් තමයි හඳුන්වන්නේ. මේ කැපිටල් ලකුර ගන්න අපි නිකන් නෙමෙයි ළමයි. දැන් හිතන්නකෝ රතු සුදු කියලා. ගහක රතුයි සුදුයි කියලා රතු සුදු කියලා මල් දෙකක් තියෙනවා. හරිද? එතකොට මේ රතු එක තමයි ප්‍රමුඛ, සුදු නිලීන. හරිද? එතකොට අපි ඇලීලයට අදාළ අකුර තීරණය කරන්නේ මේ රතු පාට මලට අදාළ. රතු කියන්නේ රෙඩ් නේ. ඒ හින්දා අපි ප්‍රමුඛ ඇලීලේ විදිහට ගන්නවා R. නිලීන ඇලීලයට දැන් සුදු කියන්නේ white කියලා අපිට W ගන්න බෑ නිලීන ඇලීලේ විදිහට. අපි ගන්නේ අර ප්‍රමුඛ ඇලීලය ගත්ත කැපිටල් අකුරේ සිම්පල් අකුරම තමයි අපි නිලීන ඇලීලය හඳුන්වන්න ගන්නෙ. එතකොට ප්‍රමුඛ ඇලීලය රෙඩ් නිසා කැපිටල් R ගත්තා. රතුවට අදාළ මේ ඇලීලය රතු පාට ප්‍රමුඛ නිසා රතු පාට රෙඩ් නිසා එතකොට ප්‍රමුඛ ඇලීලය හඳුනන අපි කැපිටල් R ගත්තා. ඒ වගේම සුදු කියන්නේ නිලීන ලක්ෂණය නිසා අපි නිලීන ලක්ෂණය හඳුන්වන්න අර ප්‍රමුඛ ලක්ෂණය හඳුන්ව ගන්න ගත්ත අකුරම සිම්පල් අකුර භාවිතා කරනවා. කැපිටල් R ප්‍රමුඛ ඇලීලය, සිම්පල් R නිලීන ඇලීලය. මම හිතනවා ඔයාලට ඒක තේරෙන්න ඇති කියලා. එතකොට මේ සමයුග්මක අවස්ථා තියෙනවනේ. සමයුග්මක අවස්ථා කියන්නේ ළමයි කැපිටල් R සහ සිම්පල් R මේ තියෙන්නේ මේ සමයුග්මක අවස්ථා දෙක. දැන් අපි ඉස්සෙල්ලා කතා කළා දැන් මෙතන මේ රතු මල් සහ සුදු මල් වලට අදාළව අරන් තියෙන්නේ. එතකොට ප්‍රමුඛ ඇලීලය
රතු නම් දෙකම සමයුග්මක වෙන අවස්ථාව. දැන් රතු පාටට අදාළ ඇලීල දෙකම නම් තියෙන්නේ. ඒකින් ඉදිරිපත් වෙන රූපානුදර්ශය මොකද්ද? රතු මල්. හරිද? එතකොට දැන් නිලීන අවස්ථාවට අදාළ නිලීන ඇලීල දෙක තියෙන්නේ. එතකොට ඒකෙන් ප්‍රදර්ශනය වෙන රූපානුදර්ශය මොකද්ද? සුදු මල්. හරිද? අපිට මේ රතු ප්‍රමුඛ ඇලීලය සහ නිලීන ඇලීලය දෙකම සමයුග්මක අවස්ථාවේ තියෙනකොට මේ සමයෝගී අවස්ථාවේ තියෙනකොට අපිට ඒක රූපානුදර්ශය නිර්ණය කරන එක එච්චර අමාරු වැඩක් නෙමෙයි. ඒක එච්චර පැටලෙන්නේ නැහැ. ඔයාලට පැටලෙන අවස්ථාව තමයි මේ ඇලීල දෙක විෂම යුග්මක අවස්ථාවේ තියෙනකොට ඔයාලට රූපානුදර්ශය නිර්ණය කරන එක පොඩ්ඩක් පැටලෙනවා. එතකොට අපි බලන්න ඕනේ මොකද්ද ප්‍රමුඛ ඇලීලය කියලා. විෂම යුග්මක තියෙනකොට එතකොට රූපානුදර්ශය නිර්ණය කරන්නේ ප්‍රමුඛ ඇලීලය තමයි. අර නිලීන ඇලීල අර බල පුළුවන්කාරයා දුප්පත් මිනිස්සයව පාගනවා වගේම තමයි මෙතන වෙන සීන් එක. හරිද? ප්‍රමුඛ ඇලීලය විසින් නිලීන ඇලීලය යටපත් කරලා උඩට එන්න දෙන්නේ නැතුව එයා කැපී පෙනෙනවා. එයාගේ රූපානුදර්ශය තමයි එයා පෙන්වන්නේ. එතකොට රතු මල් සහ සුදු මල් තියෙනකොට රතු මල් මේ ප්‍රමුඛ ඇලීලය වෙනකොට ප්‍රමුඛ ලක්ෂණය වෙනකොට විෂම යුග්මක අවස්ථාවේ එළියට සුදු වෙන්න දෙන්නේ නැහැ. එළියට පේන්නේ රතු විදිහට. තේරුණාද ඔයාලට? ඒක මම හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. මේ රූපානුදර්ශ නිර්ණය කරනකොට ඔයාලා බලන්න ඕනේ මොකද්ද ප්‍රමුඛ ඇලීලය, මොකද්ද ප්‍රමුඛ ලක්ෂණය, මොකද්ද නිලීන ලක්ෂණය කියලා. ඊට අදාළව තමයි රූපානුදර්ශය නිගමනය කරන්න ඕනේ. ඊළඟට පරස්පර ගති ලක්ෂණ. මොනවද මේ පරස්පර ගති ලක්ෂණ කියන්නේ? මෙන්ඩල් විසින් යොදා ගන්නා ලද්දේ පැහැදිලිව කැපී පෙනෙන කඳේ උස, මිටි වගේ බව සහ පුෂ්ප වර්ණය, එතකොට බීජවල ස්වභාවය, කියන්නේ හැකිලුණු බීජද, රවුම් බීජද වගේ ලක්ෂණ. අන්න ඒ වගේ එකිනෙකට වෙනස් ලක්ෂණ, එකිනෙකට විරුද්ධව තියෙන. කඳේ උස, මිටි. ඒක එකිනෙකට පරස්පරයිනේ. පුෂ්පවල වර්ණය දම් සුදු. සහ බීජවල හැඩය හැකිලුණු රවුම්. ඒ වගේ ඒවා එකිනෙකට පරස්පරයි. අන්න ඒ වගේ ගති ලක්ෂණ වලට අපි කියනවා පරස්පර ගති ලක්ෂණ කියලා. මෙන්ඩල් විසින් තම පරීක්ෂණ සඳහා භාවිතා කරන ලද්දේ නුමුහුම් අභිජනන. හරිද? නුමුහුම් අභිජනන කියන්නේ මොකද? නුමුහුම් අභිජනන කියන්නේ ළමයි දැන් මෙතන අර අපි ගත්තනේ සමයෝගී අවස්ථාවේ තියෙන ඇලීල කියලා. අන්න ඒ විදිහට. දැන් රතු මල් ගත්තොත් එතන රතු මල් අතර දැන් අපි කියවනේ ප්‍රමුඛ රතු ලක්ෂණය රතු ඇලීලය නිසා විෂම යුග්මක අවස්ථාවෙත් එළියට පෙන්වන්නේ රතු කියලා. අපිට ඔක සුදු වලට නම් බලපෑම් වෙන්නේ නැහැ. අපි එතකොට කොහොමද ස්ථිර කරගන්නේ මේ මල් රතු මල් ඔක්කොම සමයෝගී අවස්ථාවේ තියෙනවා කියලා. ඒක ළමයි මේ දවසින් දෙකෙන් කරන එකක් නෙමෙයි. පරම්පරා ගණනාවක් තිස්සේ ස්වපරාගණය වෙන්න දීලා අර සුදු ඇලීල ටික එතනින් ගහණයෙන් ඉවත් කරලා තමයි නුමුහුම් රතු මල් ටිකක් හදාගන්නේ. නුමුහුම් ප්‍රමුඛ ගති ලක්ෂණයට අදාළව නුමුහුම් පරම්පරාව හදාගන්නේ එහෙමයි. ඒ ගස් ටික රතු පාට. දැන් අපි රතු පාට මල් තියෙන ගස් ගත්තාම සුදු මල් ටික වෙනම තියෙනවා. සුදු මල් වලින් රතු පාට මල් කැපිලා පේන විදිහ නැහැ. සුදු මල් විතරයි නම් තියෙන්නේ. එතකොට අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. කියන්නේ නිලින ලක්ෂණයට අදාළ වෙන සුදු විතරයි රූපානුදර්ශය දෙන නිසා අපිට ඒකේ ප්‍රශ්නයක් නැහැ. එතන තියෙන්නේ අනිවාර්යෙන් නිලින ඇලීල විතරයි. හැබැයි අර ප්‍රමුඛ ඇලීල මොකද එතකොට විෂම යුග්මක අවස්ථාවේ ඒක සමයුග්මක විතරක් නෙමෙයි විෂම යුග්මක අවස්ථාවෙත් එයා රතු දෙනවා. එතකොට අපිට එතන ප්‍රශ්නයක් වෙනවා. මෙතන තියෙන සමයුග්මක අවස්ථාවේ තියෙන ප්‍රමුඛ ඇලීල විතරද කියලා. හරි. අපි එතකොට ඒ පරම්පරාව ඔය දෙක වෙනම. හරිද? ප්‍රමුඛ ඇලීලයට අදාළ මල් වෙනම වවනවා, නිලීන ඇලීලයට අදාළ මල් වෙනම වවනවා. ඒව අතර පරපරාගණය වෙන්න දෙන්නේ නැහැ. ස්වපරාගණය විතරයි වෙන්න දෙන්නේ. එතකොට පරම්පරා ගණනාවක් තිස්සේ මල් අතර ස්වපරාගණය වෙලා එතන අර නිලීන ලක්ෂණය නැති වෙලා යනවා. ඒ විදිහට තමයි අපි ප්‍රමුඛ ලක්ෂණයට අදාළව නුමුහුම් ශාක ටිකක් හදාගන්නේ. නුමුහුම් පෙළ කියන්නේ පරම්පරා ගණනාවක් මුළුල්ලේ නුමුහුම් අභිජනන ප්‍රභේදන සංසේචනයේ මගින් නිපදවන ඒකාකාර පෙළ නුමුහුම් පෙළ කියලා හඳුන්වනවා. මෙන්න තම පරීක්ෂණයන්හිදී පරස්පර ගති ලක්ෂණ පෙන්වන නුමුහුම් අභිජනන ගෙවතුමෑ ශාක අතර පරපරාගණය සිදු කරන ලදී. උදාහරණ විදිහට දම් පැහැති මල් දන්න ශාක සහ සුදු පැහැති මල් දන්න ශාක දෙමුහුම් කරණය කරන ලද. හරිද? එතකොට තමයි එයා මේ ආවේනික ලක්ෂණ පරම්පරාවට යනවා. ඒ වගේම විෂම යුග්මක අවස්ථාවේදී ප්‍රමුඛ ලක්ෂණය ප්‍රමුඛ ඇලීලය මේ නිලීන ඇලීලව යටපත් කරගෙන
ඉස්සරහට එනවා. එයා ඊට අදාළ රූපානුදර්ශය ඉදිරිපත් කරනවා වගේ දේවල් හොයාගත්තේ. දෙමුහුම් කරන්නේ කියන්නේ පරස්පර ගති ලක්ෂණ දරන නුමුහුම් අභිජනන ශාක දෙකක් අතර සිදු කරන මුහුමක් හෝ සංවාසයක් දෙමුහුම් කරණය කියලා හඳුන්වනවා. අපි ඒකෙදී ජනක පරම්පරාව P පරම්පරාව කියලා හඳුන්වනවා. දෙමුහුම් මගින් ප්‍රතිඵල ලැබෙන ජනිත ශාක පරම්පරාව F1 පරම්පරාව කියලා හඳුන්වනවා. F1 පරම්පරාවේ ශාක දෙකක් අතර ස්වපරාගණය හෝ පරපරාගණය මගින් ප්‍රතිඵල වෙන ජනිත පරම්පරාව F2 පරම්පරාව කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් දෙවන ජනිත පරම්පරාව. එතකොට ඔයාලා හිතන්නේ දැන් නුමුහුම් ගත්තාම රතු මල්. හරිද? රතු මල් වලට අදාළ නුමුහුම් ඇලීල වෙන්නේ මේක. හරිද? සුදු මල් වලට අදාළ නුමුහුම් පෙළ වෙන්නේ මේක. එතකොට මෙන්න මේ දෙන්න තමයි දෙමව්පිය පරම්පරාව. ඒ කියන්නේ ජනක පරම්පරාව P පරම්පරාව වෙන්නේ මෙන්න මේ RR සහ capital R සහ simple R. හරිද? ඊළඟට මේ ජනක පරම්පරාව අතර මුහුමෙන් හරිද? මේක P පරම්පරාවනේ. මේක P පරම්පරාවනේ. මේ දෙක අතර මුහුමෙන් හදනවා මෙයාගේ ජානේ මෙයාගේ තියෙන්නේ මේක P පරම්පරාව. හරිද? මේ තියෙන්නේ P පරම්පරාව. හරිද? එතකොට මේ capital Rට හදන්න පුළුවන් එයාගේ ළඟ තියෙන්නේ capital R කියන ජානේ විතරයිනේ. හරිද? එතකොට මේ simple R තියෙන්නේ simple R කියන ජානේ විතරයි. හරිද? මේවට අපි කියනවා ජාන කියලා. මෙන්න මේ දෙක එකතු වෙලා හදනවා විෂම යුග්මක කෙනෙක්. ඒක F1 පරම්පරාව කියලා හඳුන්වනවා. හරිද? මේක F1 පරම්පරාව කියලා හඳුන්වනවා. මම හිතනවා ඔයාලට එකක් තේරෙන්න ඇති කියලා. අපි ඊළඟට බලමු ඒකාංග මුහුම, ද්විආංග මුහුම මෙන්ඩල්ගේ නියම ගැන කතා කරමු.